දකුණු වෙරළේ තියෙන ස්වභාව ධර්මයේ කරන අපූර්ව නිර්මාණයක් බලන්න තමයි දැන් අපි මේ යන්නේ. ඒ තමයි හුම්මානය. දකුණේ අය නම් දකුණු අයගේ බස් වහරෙන් කර්ජමාලාව කියලා කියනවලු. මාතර හම්බන්තොට පාරේ නාකොල්ගමුවෙන් හැරිලා කිලෝමීටර් 1කමාරක් වගේ එනකොට කුඩාවැල්ල බීච් එකේ තමයි මේක තියෙන්නේ. මුහුදු රැල්ල පීඩනයත් එක්ක විහිදෙන්න ඉස්සෙල්ලා එක දිගට හුම් කියලා මුමුණන හඬක් පිට කරන නිසා හුම් ගානය පස්සේ හුම්මානය බවට පත් වෙලා තියෙනවලු. අපේ රටේ තියෙන මේ හුම්මානය ලෝකයේ අනෙක් රටවල තියෙන හුම්මාන 6 අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නවලු. අපි ගිය දවසේ නම් ගොඩක් හුම්මානය සක්‍රිය වෙලා තිබුණේ නැහැ. නිරත දිගමුසම් වලට මුහුදු රැල්ල ගොඩක් වැඩි හින්දා අඩි 40ක් 50ක් වගේ උසට අහසට වතුර මලක් වගේ විහිදෙනවලු. මේ හුම්මානිය ළඟ කෑ ගහනකොට අත්පොඩි ගහනකොට නම් හුම්මානියේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්ලු. ඒත් අපි නම් එහෙම කරන්න ගියේ නෑ. මෙතන තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. ලෝකල් එක්කෙනෙකුට ටිකට් එකක් 50ක් තමයි වෙන්නේ. අපි එතනට ගිහිල්ලා විනාඩි 10ක් වගේ විතර වෙනකන් වතුර මලක් නම් උඩට ආවේ නැහැ. මෙතන පොඩක් අවසර වැඩි. ඒ නිසා තමයි මෙතන අර ගොඩක් වෙලා ඉන්න අපහසු වුනේ. කොහොම හරි බලාගෙන ඉඳලා අවසානයේ සාමාන්‍ය ප්‍රමාණයේ වතුර මලක් ආවා. බලාගෙන ඉඳලා අවසානට මෙන්න මේ විදියට තමයි අපි දැකපු ලොකුම වතුර මල උඩට ආවේ. මේ උඩට එන වතුර මලේ සද්දේ මීටර් 600ක් මීටර් 700ක් වගේ ඈතට ඇහෙනවලු. සමහර වෙලාවට මේ උඩට එන වතුර මලේ කුඩා අංශු ඉරේලියත් එක්ක එකතු වෙලා ලස්සන දේ නිර්මාණය කරනවා. මේ අවුරුදු ප්‍රදේශය නම් අනාරක්ෂිතයි. ඒක හොඳට මතක තියාගන්න. ෆොටෝ ගන්නකොට වීඩියෝ කරනකොට ආරක්ෂිතව මේ දේවල් කරන්න.